සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා ෂෝබට්ට YouTube channel එකට. ඉතින් යාළුවනේ මම අද ඉන්නේ මැලින් 8 වෙනි කොටසයි. වීඩියෝ එක හොඳයි නම් subscribe කරලා like කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු අද වීඩියෝ එකට. Movie Explainer. ඉතින් අද කොටසින් මුලින්ම පෙන්නන්නේ පොඩි ළමයෙක් සහ තරුණයෙක් එනවා කැමිලොට් වලට. ඒ තරුණයා කඩයක් ළඟට ඇවිල්ලා යම්කිසි දෙයක් ඉල්ලනවා. ඒ කඩේ ඉන්න වෙළෙන්දා ඒ ඉල්ලපු දේ දීලා මට සමා වෙන්න කියලා කියනවා. ඒත් එක්කම සෙබළු එතෙන්ට එන්න පටන් ගන්නවා. ඒ තරුණයා බය වෙලා ළමයා එක්ක දුවන්න ගන්නවා. කොච්චර දිව්වත් හැම පැත්තකින්ම සෙබළු එනවා. ඊට පස්සේ මාලිගාව පැත්තට දුවන්න ගන්නවා. ඒ දුවන අතරේ මැජික් වලින් සෙබළුන්ට ඇටැක් කරනවා. එතන තිබ්බ ලොකු දොරක් වැහෙන්න මැජික් එකක් කරලා දොර වැහෙන්න කිට්ටු වෙද්දි ළමයාට දුවන්න කියලා කියනවා. ඊට පස්සේ ඒ තරුණයව සෙබළු අල්ල ගන්නවා. ඒ ළමයාට නම් ඒ වෙලාවෙදි එතනින් බේරෙන්න පුළුවන් වෙනවා. මේ සීන් එකත් එක්ක තමයි අද කතාව පටන් ගන්නෙ. මැලින් මාලිගාව මැද්දෙන් යද්දි එයාට ඇහෙනවා කවුරු හරි උදව් ඉල්ලනවා. මැලින් වටපිට බැලුවත් කවුරුත් පේන්නේ නැහැ. ඒ හින්දා මැලින් එළියට එනවා. ඒ සද්දෙ එන්නේ මැලින්ගේ ඔළුව ඇතුලෙන්මයි. මැලින් වටපිට බලද්දි අර පොඩි ළමයාව දකිනවා. ඒ ළමයා දිගටම මැලින්ගෙන් ඉල්ලන්නේ එයාට උදව් කරන්න කියලායි. මැලින් දකිනවා සෙබළු කාව හරි හොයනවා. එතකොට ඒ ළමයා කියනවා එයාලා මාවයි හොයන්නේ කියලා. මැලින් ඇයි එයාලා ඔයා පස්සෙන් එන්නේ කියලා අහනවා. එතකොට ළමයා කියන්නේ සෙබළු එයාව මරන්න හොයනවා කියලා. ඊට පස්සේ මැලින් සෙබළු ටිකක් එහා මෙහා වෙනකන් ඉඳලා ඒ ළමයාට දුවලා එන්න කියනවා. ඒකත් කියන්නේ මනසින්. ඒ ළමයා දුවලා එනවා. ඒ එන එක සෙබළු දැකලා ළමයාගේ පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. මැලින් ළමයාවත් අරගෙන ගිහලා හැංගෙන්නේ මොගානාගේ කාමරේ. මොගානාගේ කාමරේට ඇවිල්ලා සෙබළු කවුරු හරි ආවද කියලා ඇහුවත් මොගානා කියනවා කවුරුත් දැක්කේ නැහැ කියලා. එන්නේ මගේ සේවිකාවයි කියලා කියනවා. ඊට පස්සේ සෙබළු ටික එතනින් යනවා. හැංගිලා හිටපු ළමයාට කලන්තය ඇදිලා මැලින්ගේ ඇඟට වැටෙනවා. ඊට පස්සේ මැලින් ඒ ළමයාගේ බඩ හරිය බලද්දි බඩ හරිය තුවාලයකින් හොඳටම ලේ යනවා. ඊට පස්සේ මොගානා ඒක දැකලා ඉක්මනින් කියන්නේ මේ ළමයාට ප්‍රතිකාර ඕනේ කියලා කියනවා. ඒ වෙලාවේදී නම් යූතර් හොඳටම විසි වෙලා ඉන්නේ මේ ළමයා හොයන්න. ආතර් එතන ඉඳන් යූතර්ට පැහැදිලි කරන්නේ එයාලා පූජකයෝ එයාලගෙන් කාටවත් කරදරයක් නැහැ කියලා. යූතර් කියන්නේ මම ඉන්නකම් මැජික් කරන්නන්ට ඉන්න දෙන්න බෑ. එයාලට අවස්ථාවක් දුන්නොත් මේ රාජධානියට නැවත මායාව රැගෙන එයි කියලා. අර අල්ලගත්තු පූජකයව මරණීය දඬුවම ක්‍රියාත්මක කරන්න යනවා කියලා එතනින් යනවා. ඊට පස්සේ යූතර් සියලු දෙනා ඉදිරියට ඇවිල්ලා කියනවා අපේ නීතියට අනුව අපේ වගන්ති වලට අනුව මේ අපරාධකාරයා මරණයට යොමු කරනවා. අපි තාම එයාගේ සහායකයව හොයනවා. කවුරු හරි ඒ ළමයාව ආරක්ෂා කළොත් දඬුවම් කරනවා ද්‍රෝහියෙකු වීම වෙනුවෙන්. ඒ වගේම මරා දමනවා ද්‍රෝහියෙක් විදියට කියලා කියනවා. රජතුමා මෙහෙම කිව්වට පස්සේ අර අල්ලගත්තු පූජකයා කියනවා ඔයා මැජික් වලට තියෙන බය වෛරයකට හැරවිලා තියෙන්නේ මට ඔයා ගැන දුකයි කියලා. ඊට පස්සේ මරණීය දඬුවම ක්‍රියාත්මක කරනවා. ඒ වෙලාවේදී මොගානා මැලින් ඇස් වහ ගන්නවා. අර යාලා හංගන් ඉන්න ළමයා එපා කියලා කෑ ගන්නවා. එතන තිබ්බ කණ්ණාඩියත් සම්පූර්ණයෙන් බිඳෙනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ මැලින් කාමරේට ඇවිල්ලා ගයස් එක්ක කෑම කන ගමන් තමයි ඉන්නේ. මැලින් ගයස්ගෙන් අහනවා ඔයා ඩ්‍රොයිඩ්ලා ගැන දන්නවද කියලා. ගයස් කියන්නේ ටිකක් විතර දන්නවා කියලා. එයාලා ගුප්ත මිනිස් ජාතියක්. විශේෂයෙන් දැන් එයාලා යූතර්ගේ දඩයම වෙලා තියෙන්නේ. මැලින් කරුණාකරලා කියන්න මේ දෙයට සම්බන්ධ වෙලා අවුල් කරගත්තේ එහෙම නෑ නේද කියලා. මැලින් කියනවා මං මොන අවුල් කරගන්නද කියලා. ගයස් ආයෙත් අහන්නේ කාගේ හරි රහසක් හිතේ තියෙනකොට ඔයා මේ වගේ අමූලික බොරුකාරයෙක් කියලා කියනවා. මැලින් ආයෙත් කියන්නේ මං මොකුත් අවුල් කරගත්තේ නැහැ කියලා. ගයස් ආයෙත් සැකෙන් වගේ මැලින් කියලා කියනවා. එතකොට තමයි මැලින් කියන්නේ ඒ ළමයා කතා කරනවා මට ඇහුණා හරියට එයා මගේ මනසේ හිටියා වගේ කියලා කියද්දි ගයස් කියන්නේ ඔව් මම මේ දක්ෂතාවය ගැන අහලා තියෙනවා. මේ පූජකයින් ළමයින්ව බලාගන්නේ ඔවුන්ගේ දායාදයෙන් පුහුණු කරමින්. එයාලා මේ ළමයාව හොයන වෙලාවේදී ඔයා විශේෂයෙන් පරිස්සම් වෙන්න ඕනේ. නැත්තම් ඔයාගේ ඔළුව ගහලා යයි කියලා කියනවා. මැලින් එතකොට කියන්නේ මං හැම වෙලෙම පරිස්සමින් තමයි ඉන්නේ කියලා. ඔව් මැලින් අවාසනාවකට මං දන්නවා කියලා ගයස් කියනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ
මැලින් බෙහෙත් ටිකකුත් අරගෙන මොගානාගේ කාමරයට යන ගමන් තමයි ඉන්නේ. මැලින් කාමරයට ඇවිල්ලා අහන්නේ කොහොමද එයාට කියලා. මොගානා කියන්නේ නිදි. එයාව සුදුමැලි වෙලා මට හිතෙන්නේ එයාගේ ලේ හුඟක් ගිහිල්ලා තියෙන්නේ කියලා ඒ ළමයා පෙන්වන ගමන් කියනවා. මැලින් මොගානාගෙන් අහන්නේ ඒ ළමයා මොනවා හරි කිව්වද කියලා. මොගානා කියන්නේ නෑ මට එයාගේ නමවත් කිව්වේ නෑ කියලා. මැලින් ඊට පස්සේ කියනවා මම මුලින් ළමයා එක්කගෙන ආපු වෙලාවේ ඔයා අපිව අල්ලලා දෙයි කියලා කියද්දි මොගානා කියනවා අපෝ නෑ මං එහෙම කරන්නේ මේ ළමයා මොන වරදක් කරාටද කියලා. ඒ සීන් එක එතනින් ඉවරයි. දැන් අපිට පෙන්වන්නේ මොගානා යූතර් එකට හිටගෙන කෑම කනවා. ඒ කන ගමන් ඉද්දි යූතර් අහන්නේ ඔයා කලබල වෙලා වගේ මොගානා මොකක් හරි ගැටලුවක්ද කියලා. නෑ ඔතුමාණනි කියලා මොගානා උත්තර දෙනවා. ඊට පස්සේ ආයෙත් මොගානා කියන්නේ සමාවෙන්න මං හොඳ සුහදශීලී නොවුනට කියලා. යූතර් ආයෙත් කියන්නේ මං හුඟක් ඕනෑකමින් හිතනවා ඔයාගේ යහපත වෙනුවෙන් කියලා. ඊට පස්සේ මොගානා ස්තුතියි ඔතුමාණනි කිසිම ප්‍රශ්නයක් නෑ කියලා කියනවා. ඊට පස්සේ එතන දොර අරගෙන එන්නේ ආතර්. යූතර් ආතරගෙන් අහන්නේ මොකද්ද ආරංචිය මේ පූජක කොළුවා ගැන කියලා. ආතර් කියන්නේ අපි හැමතැනම හොයලා බැලුවා ඒ ළමයා හොයාගන්න කොහෙවත් හිටියේ නෑ කියලා. යූතර් ආයෙත් අහන්නේ ඔයා කියන්නේ ඔයා එයාව හොයාගන්න අසමත් වුණා කියලාද කියලා. ඒ අහද්දි ආතර් කියන්නේ සමහර විට එයා දැනටමත් නගරය හැර යන්නේ නැති කියලා. යූතර් ආයෙත් කියන්නේ ඒ තුවාලුණු කොළුවා තනියම නගරය හැර ගියා කියලාද. ඒ අහලා ආයෙත් කියන්නේ විකාරද එයාව කවුරු හරි හංගන් ඉන්නවා මට ඕනේ එයාව හොයාගන්නයි. එහෙම කියලා කියද්දි ආතර් කියන්නේ එයා පොඩි ළමයෙක්නේ එයා කාට කරදරයක් කරන්නද කියලා. දැඩිව අහද්දි යූතර් කියන්නේ එයා ඩ්‍රුයිඩ් කෙනෙක්. ඒ කියන්නේ එයා භයානකයි කියලා. මොගානා ඩ්‍රුයිඩ් ළමයාව හංගගෙන හිටියත් යූතර්ගේ පැත්තට කියන්නේ ඩ්‍රුයිඩ්ලා බලනවා ඔයාගේ තාත්තගේ රාජධානිය විනාශ කරන්න කියලා. ආතරට මොගානා පැහැදිලි කරද්දි ආතර් කියන්නේ මට නම් තේරෙන්නේ ඔයා ඩ්‍රුයිඩ්ලට මෙහෙම කියන්නේ ඇයි කියලා. යූතර් ආයෙත් කියන්නේ මොගානා හරි ඔයාගේ මහන්සිය තව දෙගුණ කරන්න. එහෙම කියලා ආතර් හරි තාත්තේ කියලා එතනින් යනවා. ඒ සීන් එක එතනින් ඉවර වෙනවා. මැලින් ආයෙත් අර ඩ්‍රුයිඩ් ළමයාට බෙහෙත් කරන්න මොගානාගේ කාමරයට එනවා. මොගානා කියන්නේ ළමයාගේ තුවාලය හන්දා උණ ගතිය වැඩි වෙලා අපිට ඉක්මනින් ගෑස් අවශ්‍ය වෙනවා කියලා. මැලින් කියන්නේ අපිට බෑ එයාව සම්බන්ධ කරගන්න ඒක භයානකයි කියලා. මේ වෙලාවේදී ආතර් එනවා මාලිගාවේ හැමතැනකම පරීක්ෂා කරන්න ඕනේ කියලා. මොගානාගේ කාමරේ පරීක්ෂා කරන්න ආතර් එනවා. මැලින් නම් බය වෙලා ඉන්නේ. ටික වෙලාවක් බලලා ආතර් යන්න යනවා. ඊට පස්සේ මැලින් ගෑස්ගේ බෙහෙත් පොතක් දිග ඇරලා බෙහෙත් වර්ගයක් හොයනවා. එයින් එක පිටුවක් බලලා බෙහෙත් කුප්පි ටිකකුත් මල්ලකට දාගෙන ඉක්මනින් යන්න හැදුවත් ගෑස් කියන්නේ ඔහොම ඉන්න මට ඔයාලට කියලා බෙහෙත් ඖෂධයක් හොයාගන්න තියෙනවා කියලා. මැලින් මට ආතරගේ කාමරේ පිටිසිදු කරන්න යන්න ඕනේ කියලා යන්න හදනවා. ඒත් ගෑස් එයාට වාඩි වෙන්න කියලා ඔයාලට බෙහෙත් වට්ටෝරු ගැන උගන්වන්නත් බැරි වුණානේ අපි පටන් ගමු කියලා කියනවා. එහෙම කියලා ලොකු පොතක් අරගෙන මැලින්ගේ ඉස්සරහා මේසෙ උඩින් තියනවා. මැලින් නම් ඒක දිහා බලලා අමුතු විදියට hina වෙනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ මැලින් මොගානාගේ කාමරයට එනවා. මොගානා ඇයි මෙච්චර පරක්කු වුනේ කියලා ඇහුවත් මැලින් කියන්නේ සමා වෙන්න මොගානා ගෑස් විද්‍යාව ගැන කතා කරන්න ගත්තාම නැවතීමක් නැහැ කියලා. මැලින් බෙහෙත් වගේක් අරගෙන ගාන ගමන් තමයි ඉන්නේ. මොගානා අහන්නේ ඔයාට විශ්වාසද මේ කරන දේවල් ගැන කියලා. ඊට පස්සේ මැලින් කියන්නේ මට පුළුවන් උපරිමය මම කරනවා කියලා කියනවා. මම ඔයාට වතුර ටිකක් ගේන්නම් කියලා මොගානා ටිකක් එහාට යනවා. ඊට පස්සේ ළමයා මැලින්ට මනසින් කතා කරලා කියන්නේ ස්තුතියි එමරස් කියලා. ඊට පස්සේ මැලින් අහනවා ඇයි මට එමරස් කියන්නේ කියලා. ඊට පස්සේ ළමයා කියන්නේ මගේ වර්ගයේ අය ඔයාලට ඒ නමින් කතා කරන්න කියලා. මැලින් අහනවා ඔයා දන්නවද මම කවුද කියලා? ඒ කොහොමද කියලා අහනවා. ඒත් එතනට මොගානා එන හින්දා ආයෙත් කතා කරන එක නවත්තනවා. මැලින්ට දැන් ප්‍රශ්නයක්. එයා ගැන හැමෝම දන්නේ කොහොමද කියලා. ඊට පස්සේ මැලින් යන්නේ අර මකරව හම්බ වෙන්න. මකරා එකපාරටම ඇවිත් මැලින්ව ටිකක් බය කරලා පුංචි ඉන්ද්‍රජාලිකයා කතා දෙකක් නෑ
ඔයා ආවේ අර පූජක කුලුව ගැන අහන්න නේද කියලා අහනවා. මෙලින් අහන්නේ ඔයා කොහොමද දන්නේ කියලා. මකරා කියනවා ඔයා වගේම මටත් ඇහුණා එයා කතා කරනවා කියලා කියනවා. මෙලින් අහනවා ඇයි එයා මට එම්රස් කියලා කතා කළේ කියලා. මකරා කියනවා මොකද ඒක තමයි ඔයාගේ නම කියලා. මෙලින් කියනවා මට හොඳටම විශ්වාසයි මගේ නම මෙලින් කියලා. හැම වෙලාවෙම තිබ්බේ එහෙමයි කියලාත් කියනවා. මකරා කියන්නේ ඔයාට නම් ගොඩක් තියෙනවා කියලා මකරා කියනවා. මෙලින් ඊට පස්සේ අහන්නේ කොහොමද ඒ ළමයා මං ගැන දන්නේ මම ඩ්‍රුයිඩ් කෙනෙක් කවදාවත් හම්බෙලා නැහැ කියලා. ඊට පස්සේ මකරා කියන්නේ ඔයා ගැන ගොඩක් දේවල් ලියවිලා තියෙනවා. ඒකයි ඔයාව දැනගන්න ඕනි. ඔයා ඒ ඩ්‍රුයිඩ් ළමයාව ආරක්ෂා කරන්න යන්න එපා කියලා මෙලින්ට කියනවා. මෙලින් කියන්නේ ඇයි එයාටත් මට වගේම මැජික් පිටලා තියෙනවනේ කියලා. මකරා ආයෙත් කියන්නේ එයයි ඔයයි හුඟක් වෙනස්. හරියට රෑදවල් වගේ. ඔයා මම කියන දේවල් හොඳට මතක තියාගන්න. එහෙම කියලා මකරා එතනින් යන්න යනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ මොගානාගේ කාමරේ ඉන්න ළමයාවයි. එයාට ගොඩක් අසනීප වෙලා. මොගානා එයාගේ දිහා බලාගෙන කරගන්න දෙයක් නැතුව තමයි ඉන්නේ. මේ වෙලාවේදී ළමයා මොගානා කියලා කතා කරනවා. මොගානා හිතන්නේ ඒ කතා කරපු එක හැමෝටම ඇහුණා කියලා. ඒත් ඒ ළමයා මොගානාට මනසින් කතා කරේ කියලා මොගානා දන්නේ නැහැ. මොගානා ගුණවියාගෙන් අහනවා ඔයාටත් ඇහුණද එයා මගේ නම කියලා කතා කරා කියලා. ගුණවියා නම් කියන්නේ නෑ මට ඇහුන්නේ නැහැ කියලා. ඊට පස්සේ දොරට තට්ටු කරගෙන මෙලින් තමයි එන්නේ. මෙලින් ඇවිත් ළමයාට කොහොමද කියලා ඇහුවත් මොගානා කියන්නේ ඊයේ ඔයා කරපු දේ හරි ගියේ නෑ අපිට ගයස්කින් උදව් ගන්න වෙයි කියලා. මෙලින් නම් ටිකක් අදිමදි කරනවා මේ දෙයට. මොගානා ආයෙත් කියන්නේ මේ ළමයා මැරෙයි බෙහෙත් කරන්න බැරි වුණොත් කරුණා කරලා ගයස එක්කගෙන එන්න කියලා. මෙලින් හරි කියලා එතනින් යනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ මෙලින් ගයස් ගාවට ගිහිල්ලා වාඩි වෙලා ගයස් දිහා කර කියා ගන්න දෙයක් නැතුව බලාගෙන ඉන්නවා. මේ වෙලාවේදී ගයස් කියන්නේ මේ ඩ්‍රුයිඩ් ළමයාව හොයන එක නම් වදයක් වෙලා තියෙන්නේ. හැම ආරක්ෂකයෙක්ම මාලිගාව වටේ දාලා එයාලා මගෙනුත් ප්‍රශ්න කළා දෙපාරක්ම මාලිගාවට යද්දි කියලා කියනවා. ඒ කියද්දි එකපාරටම මෙලින් කියාගෙන යනවා මොගානා ඩ්‍රුයිඩ් ළමයාව ඇගේ කාමරේ හංගන් ඉන්නවා කියලා. ගයස් මෙලින්ගෙන් අහන්නේ කවද්ද ඔයාට කිව්වේ මොගානා යාව හංගන් ඉන්නවා කියලා. මං හිතන්නේ ඔයා එයාට උදව් කරනවා කියලා කියනවා. මෙලින් ටිකක් විතර කියලා කියද්දි ගයස් කියනවා ඔයා මට පොරොන්දු වුණා ඔයා මේකට සම්බන්ධ වෙන්නේ නැහැ කියලා කියනවා. මෙලින් කියන්නේ මං දන්නවා මට සමාව වෙන්න මට වෙන කරන්න දෙයක් තිබ්බේ නැහැ කියලා කියනවා. ගයස් කියන්නේ හැම මුරකාරයෙක්ම කැමිලට් වල හොයනවා මේ ළමයාව. ඉතින් ඔයා එයාට රැකවරණය දුන්නා මාලිගාවෙම. ටිකක් හරි හිතුවද ඒ කොච්චර අවදානම්ද කියලා. මෙලින්ට ටිකක් විතර අවවාද කරනවා. ඒ වෙලාවකට පස්සේ මෙලින් ගයස්ට කියන්නේ ළමයාට තුවාලයි හුඟක් අසනීපෙන් ඉන්නේ. මම එයාට බෙහෙත් කරන්න උත්සාහ කරා ඒත් හරි ගියේ නෑ. අපිට ඔයාගේ උදව්ව ඕනි කියලා. ඊට පස්සේ ගයස් මෙලින්ට කියන්නේ ඉතින් ඔයා දැන් යන්නේ මගේ බෙල්ලත් අවදානමේ දාන්නයි. මං හිතනවා ළමයාට කිසි අනතුරක් නැහැ කියලා. ඒත් හුඟක් අවදානම්. ඊට පස්සේ මෙලින් කියන්නේ ඔය ප්‍රතිකාර කළේ නැත්තම් අපි ඔයා වෙනුවෙන් කරපු හැම දෙයක්ම නැති වෙනවා. මොකද එයා මැරෙන හින්දා ඔයා මම කියන දෙයට පිටුපාන්න එපා. කරුණා කරලා ළමයාව මග අරින්න එපා කියලා කියනවා. ඊට පස්සේ ගයස් එනවා ළමයාව පරීක්ෂා කරන්න. ඇවිල්ලා මොගානාට කියන්නේ මම මේ ළමයාට ප්‍රතිකාර කරන්නම් ඒත් ඉක්මනින්ම කැමිලට් වලින් යවන්න නැත්තම් එයාට උදව් කරපු හැමෝම අල්ලගනී කියලා. මෙලින් ළමයාට බෙහෙත් කරපු තැන් ටික බලලා කින්ඩියට වගේ කියන්නේ මට එක දෙයක් නම් හොඳටම විශ්වාසයි. මෙලින් මොකක්ද කියලා ඇහුවම කියන්නේ ඔයා නම් වෛද්‍යවරයෙක් නෙවෙයි කියලා. ඊට පස්සේ මොගානා ගුණවියා මෙලින් තුන්දෙනාම කල්පනා කරන්නේ කොහොමද මේ ළමයාව මාලිගාවෙන් පිටත් කරන්නේ කියලා. හැම කෙනෙක්වම පරීක්ෂා කරන හින්දා මෙලින් කියනවා එක විදියක් තියෙනවා මාලිගාවේ ගබඩාවේ එළියට දොරක් තියෙනවා ඒත් ඒක යතුරු තියෙන්නේ ආතරගාව කියලා කියනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ මෙලින් ආතරට කෑම දෙන්න යනවා. ඒක දීලා පොඩි මැජික් එකක් කරලා යතුරු හිමීට ගන්නවා. ඊට පස්සේ මොගානා යාගේ වගකීමක් විදියට එළියට ළමයාව එක්කගෙන යන්න බාර ගන්නවා. යන්න කලින් මොගානා ළමයාට කියන්නේ මම ඔයාව මාලිගාවෙන් එළියට අරගෙන යනවා. ඔයාට කිසිම දෙයක් වෙන්නේ නැතුව
මමයෙක් ගැන පොරොන්දු වෙනවා කියලා කියනවා. මේ වෙලාවේදී මැලිනුත් එතෙන්ට එනවා. ඇවිල්ලා කියන්නේ මෙන්න යතුර දොර තියෙන්නේ පළියකට මුවා වෙලා කියනවා. ගුණවියා කියනවා මම ඔයාලට කැම ටිකක් ලෑස්ති කරලා දෙන්නම් අරගෙන යන්න කියලා. පරිස්සමින් යන්න කියලා ගුණවියා කියනවා. ඊට පස්සේ මුගාන ළමයාවත් අරගෙන කියපු විදිහටම යනවා. ඒ යද්දි සේවිකාවක් දකිනවා මෙයාලා දුවන එක. ඒක සෙබලෙක්ට කියලා ආතර් ඒ ගැන ඇවිල්ලා බලනවා. බලද්දි පළිය ගාව තිබ්බ දොර ඇරලා වගේ කියලා දකිනවා. ආතර් එයාගේ අතුරු සෙට් එක බලලා කියන්නේ සීනුව නාද කරන්න කියලා. මුගානා සහ ළමයා මාලිගාවෙන් එළියට ඇවිල්ලා ගුණවියාගේ ගෙදරට එන්නේ. ඒ වෙලාවේදී ගුණවියා කෑම සහ වතුර දෙනවා. මෙලින් අශ්වයෝ ඉන්න තැනකට එක්කගෙන යන්න හදනවා. මුගානා කියන්නේ ඒක අවදානම් වැඩි මේක මගේ වගකීමක් මම මේක ගැන බලා ගන්නම් කියලා. කලබලෙන් වගේ එළියට යනවා. ඒ යද්දි ළමයා කියන්නේ සුබ ගමන් එමරස් කියලා. ඒ යද්දි ඉස්සරහට ආතර් සෙබළු ටිකක් එක්ක එනවා. මෙයාලා දුවලකින් හැංගෙනවා. හැංගිලා සෙබළු හොයද්දි පිටිපස්සෙන් යන්න හැදුවත් සෙබළු වට කරලා අල්ල ගන්නවා. ආතර් පිටිපස්සෙන් ඇවිල්ලා කඩුවක් දික් කරලා කියන්නේ යටත් වෙනවා නැත්තම් කරදර වෙයි කියලා. මේ ඉන්නේ මුගානා කියලා ආතර් දන්නේ නැහැ. මුගානා ඊට පස්සේ ආතර් දිහාට හැරෙනවා. හැරිලා කියන්නේ අනේ යාට යන්න දෙන්න මං වාගේ වැඳලා ඉල්ලන්නම්. එයාලා පොඩි ළමයෙක්නේ කියලා. ආතර් සෙබළු ටික දිහා බලනවා. ආතරටත් මේ ළමයාව එළියට යව ගන්න ඕනේ වුණත් එයාටත් යවන්න විදියක් නැහැ මේ වෙලාවේ. ආතර් කියනවා මෙයාලව අත්අඩංගුවට ගන්න කියලා. එයාටත් වෙන කරන්න දෙයක් නැති හින්දා. ඊට පස්සේ යූතර් මුගානාට බයිනවා. මේ හැම වෙලාවෙකම ඔයා ඒ ළමයාව මගේම නවාතනේ තියාගෙන හිටියද කියලා. ඔයා කොහොමද මේ වගේ රැවටීමක් කළේ මට කියලා යූතර් අහනවා. මුගානා කියන්නේ මට ඕනේ උනේ එයාව මරණ එක නවත්තන්නයි කියලා කියනවා. යූතර් කියන්නේ මම ඔයාට සැලකුවේ මගේ දුවෙකුට වගේ මෙහෙමද ඔයා මට සලකන්නේ කියලා. මුගානා කියන්නේ මාව මරන්න ළමයාව නිදහස් කරන්න කියලා. මම ඔයාගෙන් අයිදිනවා කියලා කියනවා. යූතර් ආතරට කියන්නේ හෙට උදේම මේ ළමයාව මරණ දඬුවමට ලෑස්ති කරන්න කියලා. මුගානා නෑ එයා මුකුත් කළේ නෑ කියද්දි යූතර් කියන්නේ ඔයාට මේක හොඳ පාඩමක් වෙයි කියලා. යූතර් එතනින් යන්න යනවා. ආතරත් යූතර් පස්සෙන්ම යනවා. යන ගමන් කියන්නේ ඒ ළමයෙක්නේ මරණ දඬුවම දෙන්න ඕනේ නෑ හිර කරලා තියාගමු කියලා. යූතර් කියනවා නෑ එයාට වැඩෙන්න දෙන්න හොඳ නෑ අනිවාර්යයෙන්ම මරණ දඬුවම දෙන්න ඕනේ කියලා. ඊට පස්සේ එතනින් යනවා. මුගානා ආතරව හම්බ වෙන්න ඇවිල්ලා ඩොයිට් ළමයාව බේරගන්න කැමති කරවගෙන සැලසුමක් හදමින් ඉන්නවා. එතනට මැලින් එනවා. මැලින් සමා වෙන්න මම බාධා කරාද මම යන්නම් කියලා යන්න හදනකොට මුගානා කියනවා මට මැලින්ව විශ්වාසයි කියලා. ඊට පස්සේ ආතර් මැලින්ට ඇතුළට එන්න කියලා කියනවා. ඊට පස්සේ සැලසුම ගැන කතා වෙනවා. ආතර් මුගානාට කියන්නේ මම ළමයාව අරගෙන යන්නම් ඔයා ඒ වෙලාවේදී රජතුමාගෙන් සමාව අරගෙන රෑ කෑම ගන්න කියලා. මැලින්ට කියනවා අශ්වයන් අරගෙන මාලිගාවෙන් එළියට එන්න කියලා. ආතර් එතනින් යනවා. ඊට පස්සේ මැලින් ආයෙත් අර මකරව හම්බ වෙන්න යනවා. ඒ ඇවිල්ලා අහන්නේ මට දැනගන්න ඕනි ඇයි ඔයා මට කිව්වේ ඒ ළමයාව ආරක්ෂා කරන්න එපා කියලා අහනවා. මකරා කියන්නේ ඔයාට මන් දුන්නා මගේ උපදේශය නමුත් ඔයා තාම ඒක පිළිගන්න කැමති නැහැ නේද කියලා අහනවා. මැලින් ආයෙත් අහන්නේ මට කියන්න ඇයි කියලා අහනවා. ඒ ප්‍රශ්නෙට උත්තරයක් විදියට මකරා කියන්නේ මේ ළමයා ජීවත් වුණත් ඔයාට ඔයාගේ දෛවය සම්පූර්ණ කරගන්න බෑ කියලා කියනවා. මැලින් කියන්නේ ඔයා මට කිව්වේ මගේ දෛවය ආතරව බේරගන්න එක කියලානේ කියලා කියද්දි මකරා කියන්නේ එහෙනම් ඔයා හිතුව උත්තරේ ලැබෙන්නේ නැති කියලා. මකරා කියනවා මැලින්ටත් දැනුයි මීටර වෙන්නේ එක. හරියටම. මැලින් කියනවා ඔයා මට කියන්න යන්නේ මේ පුංචි ළමයා ආතරව මරන්න යනවා කියලාද? එහෙම කියලා අහද්දි මකරා කියන්නේ ඔය දැන් තේරලා තියෙන්නේ හරියටම කියලා. මැලින් ඊට පස්සේ කියනවා ඔයා කොහොමද හරියටම කියන්නේ ඒක වෙන්න බෑ කියලා කියනවා. මකරා ආයමත් කියනවා මේ ළමයා අනිවාර්යෙන් මැරෙන්න ඕනේ කියලා. ඊට පස්සේ මැලින් එතනින් එනවා. ඇවිත් ගයස් එක්ක කෑම ගන්න ගමන් තමයි ඉන්නේ. මේ වෙලාවේදී මැලින් කල්පනා කර ඉද්දි ඒ විදිහ දැකලා ගයස් අහනවා මේ පූජක ළමයාගේ කතාවෙ හින්දා ඔයාගේ නළලේ කපටි රැලි ටිකක් එක් කරලා හරියට කටුස්සෙක් වගේ කියලා. ඒක විහිළුවට කියන්නේ. ආයෙත් ගයස් කියන්නේ ඔයා
කුරිරු දෙයක් සිද්ධ වෙන්න දෙනවද කියලා. එතකොට මැලින් කියන්නේ ඔයාට ඒක නවත්තන්න තවත් නපුරු දෙයක් කරන්න ඕනේ වුණොත් කියලා කියද්දී ගයිස් අහන්නේ ඒක තීරණය වෙන්නේ මොකක්ද නපුරු දෙය, ඒ වගේම මොකක්ද ඔය කුරිරු දෙය කියන එක අනුවයි කියලා. ගයිස් කියනවා මර්ලින් කියන්නේ ඒක ගොඩක් නරක දෙයක් කියලා. තව මර්ලින් කියන්නේ එක අතකින් ඒක හිතා ගන්නවත් බෑ. ඒත් ඒ දෙයට මම මැදිහත් වෙන්නේ නැතුව මුකුත් නොකර ඉන්නවා කියලා කියනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ මුගානාව. ඒ ඉද්දි ගුණවියාට ස්තුති කරනවා එයා කරපු උදව් වලට. එයාගේ රහස කාටවත් නොකිය හිටියටයි. ඒත් ගුණවියාගේ මූණ අමුතු වෙලා තියෙන්නේ. ඇයි කියලා මුගාන අහනවා. මොකද්ද ප්‍රශ්නේ කියලා. ගුණවියා කියන්නේ ඔයා මේ ළමයා වෙනුවෙන් මුගක් අවදානම් ගන්නවා. එයා කවුද කියලාවත් දන්නේ නැතුව ඔයා එයාගේ නමවත් දන්නේ නැහැ තාම. මේක අපි දෙන්න අතර තියෙන දෙයක්. ඔයයි යූතරුයි අතර තියෙන බැඳීමටත් වඩා ශක්තිමත් දෙයක්ද කියලා. ගුණවියා අහන්නේ. මුගාන කියන්නේ එහෙම දෙයක් නෙවෙයි. මට මේ වගේ දෙයක් කවදාවත් දැනෙලා නැහැ. සමහර විට හැම වෙලාවෙම මට හිතෙන්නේ එයාට උදව් කරන්නයි කියලා කියනවා. මම දන්නේ නැහැ කියන මුගාන රෑ කෑමට යන්න පිටත් වෙනවා. ඊට පස්සේ රජතුමා ඉදිරියට මුගාන ඇවිත් කියන්නේ මම මෙතෙන්ට ආවේ සමාව ගන්නයි උතුමාණනි කියලා. තව කියන්නේ ඔයා නම් දක්ෂයෙක්, දයාව, අනුකම්පාවෙන්, ඒ වගේම මම ණය ගැතියි ඔබට හැම දෙයකටම මං ඇත්තටම මෙහෙම කළේ ඇයි කියලා මට තේරෙන්නේ මං වැඩ කළේ කිසිම හොඳ නරකක් හිතන්නේ නැතුවයි මගේ හැසිරීම් වලට සමාව දිනනවා එකක් කියලා කියද්දි රජතුමා කියනවා මට සතුටුයි ඔයා ඇත්ත තේරුම් ගත්තට එන්න මාත් එක්ක රෑ කෑම ගන්න අපි මේ දේවල් අමතක කරලා දාමු කියලා කියනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ආතරයි. ආතර් ළමයාව බේරගන්න මිෂන් එකක තමයි ඉන්නේ. සිරකුටි මොරකාරයන්ට ඉන්න සෙබළු දෙන්නට සිහිය නැති වෙන්න දුමක් ගාලා යතුරු කැරැල්ලත් අරගෙන ළමයාව සිරකුටියෙන් අරගෙන අර කියපු බිංගේ ඇතුළට යනවා. ගිහිල්ලා යකඩ කූරු වලින් වහලා තියෙන දොරක් ගාව තමයි නවතින්නේ. එතනට තමයි ආතර් මර්ලින්ට එන්න කිව්වේ. ඒත් මර්ලින් එතනට එන්නේ නැතුව කල්පනා කර කර ඉන්නවා. ආතර් එතනට ඇවිල්ලා මර්ලින් කියලා කතා කරා. මර්ලින් එතනට ඇවිල්ලා නැහැ. ඒ වෙලාවේදී මාලිගාවේ සීනෝ නාද වෙනවා. ආතර් කර කියා ගන්න දෙයක් නැතුව සෙබළු ආවොත් සරන් කරනවා කියලා හිතාගෙන ඉද්දි අර ඩ්‍රොයිඩ් ළමයා මර්ලින්ට මනසින් කතා කරනවා. කතා කරලා උදව් ඉල්ලනවා. මර්ලින්ටත් ඒක ඉවසන්නම බැරි තැන එතෙන්ට දුවගෙන එනවා. ආතර් ඇයි පරක්කුනේ කියලා ඇහුවත් මර්ලින් කියන්නේ සෙබළු හැමතැනම හිටියා ඒකයි කියලා. මර්ලින් යකඩ කොක්කක් දාලා දැරත් කඩලා දානවා. ඊට පස්සේ ආතර් යන්න කලින් කියන්නේ යූතර් මම කෝ කියලා ඇහුවොත් දඩයමේ ගියා කියලා කියන්න කියලා. අර ළමයාවත් අරගෙන එතනින් යනවා. ඒ යද්දි ළමයා මර්ලින්ට කියනවා සුබ ගමන් එම්රස් කියලා. අපි නැවත ආයෙත් දවසක හම්බ වෙයි කියලා. තමයි ළමයා යන්නේ. යූතරට මේ ළමයා මාලිගාවෙන් පැනගෙන කියලා ආරංචි වෙනවා. ඒකට කේන්තිගේ යූතර් සෙබළට කියන්නේ ඉක්මනින් මේ ළමයා හොයාගන්න එයාට පැන ගන්න දෙන්න එපා කියලා. එයාට උදව් කරපු සංඝයාවත් අල්ලලා මරලා දාන්න කියලා කියනවා. ඒ වගේම මොගාන දිහාට ඇඟිල්ලක් දික් කරලා කියන්නේ ඔයා මේකට සම්බන්ධයි කියලා දැනගන්න ලැබුණොත් කියලා කියද්දි මොගාන කියන්නේ මගේ උතුමාණනි ඔබ දන්නවනේ මම ඔබතුමාව ආයේ ඒ විදියට රවට්ටන්නේ නැහැ කියලා කියනවා. යූතර් කියන්නේ මම ඔයාගේ තාත්තට පොරොන්දු වුණා ඔයාව ආරක්ෂා කරනවා කියලා. ඒත් ඔයා ආපහු වතාවක් මට එරෙහි වුණොත් මම ඒ පොරොන්දුව කඩලා දානවා දෙපාරක් හිතන්නවත් නැතුව කියලා. යූතර් එතනින් යන්න යනවා. ඒ සීන් එකෙන් අපිට පෙන්වන්නේ ආතර් ඩ්‍රොයිඩ් ළමයාව කැලේට එක්කගෙන යනවා. එයාව නැවත එයාගේ මිනිසුන්ට බාර දුන්නට පස්සේ ඩ්‍රොයිඩ්ලා කියන්නේ අපි හැමදාම ඔබට ණය ගැතියි ආතර් ප්‍රෙන්ඩගන් මේ ළමයාව අපිට නැවත බාර දීම නිසා කියලා කියනවා. ආතර් කියන්නේ ඔයාලා කාටවත් දැනගන්න ඉඩ තියන්න එපා මම ඔයාලට මෙයාව බාර දුන්නා කියලා. ආයෙත් ඩ්‍රොයිඩ්ලා කියන්නේ අපි කාටවත් කියන්නේ නැහැ මම ඔයාලට පොරොන්දු වෙනවා කියලා. එයාලා කැලේ පැත්තට ඇවිදගෙන යනවා. ඒ යද්දි ආතර් කියන්නේ ඉන්න මම තාම ඔයාගේ නමවත් දන්නේ නැහැනේ කියලා. ඒ ළමයාට එයාගේ නම කියන්න අවසර දෙනවත් එක්කම එයාගේ නම කියනවා මම මොඩ්ඩඩ් කියලා. ආතර් ඊට පස්සේ සුබ ගමන් මොඩ්ඩඩ් කියලා කියනවා. එහෙම කියනවත් එක්කම අද කතාවත් මෙතනින් ඉවර වෙනවා.